තාත්තේ මොකෝ දැන් අර මීමැස්සෝ ඉදපු එක හරිද ඉතින්? ඒක නන්දුවේ දැන් ගොඩාක් දුරට හොඳයි. මේ රත්නදීප ඔළුවත් ඉතින් මට විහිත් ගෑවනේ. ගානවා තමා තොට බෙහෙත් මගුල. ආනේ අන්න මහත්තයා එනවා. මොකද කොල්ලෝ නිකන් හක්ක පැනලා වගේ කට අරගෙන ඉන්නේ. නෝනේ ඔයාලගේ තාත්තා කවදාද ආවේ? ඈ කවදද කියලා අහන්නේ ඉතින් ඊයේ මෙයා ගෙදර හිටියේ නෑනේ අද ගෙදරට ආවේ. ඇයි කොල්ලෝ අර මං කලින් කිව්වා වගේ හක්ක පැනලා වගේ ආපු වෙලාවෙ ඉඳන් බය වෙලා වගේ හිටියේ. හක්ක පයින්න නෙමෙයි තව චුට්ට දවසක් එද්දි මට ගමෙන් පයින්න තමා වෙන්නේ ආවයි කියන්නේ. ආනේ ගුණපාල මට අමතකුණානේ මතක් කරන්න. අර කාර් එකේ මොකක්ද එකක් හදන්න තියෙනවයි කිව්වා නේද? අන්න ඒක පොඩ්ඩක් ගිහිල්ලා බලමුද? ඔව් තියෙනවා නම් තමා. හරි යන්කෝ බලන්න එහෙනම්. ඒක නෙමේ දුවේ අද දවල්ට කන්න මොනවාද තියෙන්නේ? තාත්තා එනවයි කියපු නිසා මං හොඳට කෑම ටිකක් හැදුවා. පරිප්පු වෙලා තියෙනවා, අල තෙල් දාලා තියෙනවා, පපඩම් බැදලා තියෙනවා. හොඳට කෑම ටිකක් කන්න තියෙන්නේ තාත්තට. ඔව් දුවේ කමු. තව සති දෙකක් තුනක් යනකම් මාත් ඉන්නවනේ. මටත් ඉතින් හොඳට කෑම ටිකක් කන්න පුළුවන් වගේ. ඔව් කෑම විතරක් කාලේ හිටියොත් ඇති. සති දෙකක් යද්දි අපිවත් කාලේයි. හරි ඒක නෙමෙයි තාත්තේ. අප පොඩ්ඩක් එළියට ගිහිල්ලා බලමුකෝ ගුණපාලගේ වැඩේ කොහොමද කියලා. හරි යන් දුවේ. මොකෝ ගුණපාල පුතේ තාම ওই හුචක්කුව හදාගන්න බැරි වුණාද? ඔව් මේක හදාගන්න බැරි වෙන සීන් එකක්ද කොහෙද තියෙන්නේ? කොහෙද ඉතින් උඹේ තියෙන ලෝභකමට අලුත් වාහනයක් ගන්නතෝ මේ ලඩියෙන් පාවිච්චි කරනවනේ. ඔව් ඉතින් ගන්න සල්ලි තිබ්බනම් ගන්නවා තාත්තේ. අර මොකෝ සුරංගගේ තාත්තා මේ පැත්තට එන්නේ. සුරංගලාගේ තාත්තේ මොකෝ මේ පැත්තේ ඉතින්. නෑ මිස් මේ අපේ ඔක්කොම මහත්තයා ඇවිල්ලයි කියලා මේ අපේ සුරංග කුළුව කිව්වා. ඉතින් මම මේ ඔක්කොම සීයව පොඩ්ඩක් බල්ලයන් ආවා. සිරිපාල මල්ලී ආවද ඔයා? ඔව් ගුණපාල මොකෝ කේස් එක? නෑ බං මේකේ මේ එන්ජි මේ මොකක් හරි අවුලක් වෙලා දාගෙන හදනවා. තාම මොකුත් නෑ බං. පුළුවන් නම් පොඩි උදව්වක් දීපන්කෝ. පොඩ්ඩක් හිටහන් ගුණපාල කොල්ලෙක් ඉන්නවා අන්න ඌ එක්කරන් එන්නම්. ඌ ඒ ගෑරේජ් වැඩනේ කරන්නේ. සතපහක්වත් ගන්න නැතුව කරගන්න පුළුවන්. ගොඩක් ස්තුතියි මචං මේ කරපු උදව්වට. ඌව මොනවාද ගුණපාල අපි ඉතින් කබොක්කේ යාළුවෝනේ. පොඩ්ඩක් හිටහන්කෝ මම මේ කාර් එකෙන් එළියට එන්නම්. ඒක නෙමේ සිරිපාල කොල්ලෝ. ඕගොල්ලන්ගේ ගෙවල් පැත්තේ කාලෙකින් යන්නත් බැරි වුණානේ. මොකෝ කියන්නේ අපි දෙන්න පොඩි රවුමක් ගහලා එමුද? ඔව් සිරිපාල මල්ලියේ පොඩ්ඩක් ගිහිල්ලා එක්කරන් එන්න. එහෙනම් එන්නකෝ කොන්සී අපි යන්. එතකොට සිරිපාල අයියේ කන බොන ඒවා. ඊව ගැන කලබල වෙන්න එපා කාන්ති මිස්. අපි ඒව ගැන බලා ගන්නම්. හරි එහෙනම් සිරිපාල. එහෙනම් තාත්තේ පරිස්සමෙන් ගිහිල්ලා එන්න. හරි දුවේ සිරිපාල කොල්ලෝ එහෙනම් යන්. හම්මෝ අර උඩැක්කිය ගියානේ. මොකද්ද? මොන උඩැක්කියක්ද? නෑ නෝනේ මේ උඩැක්කියක් නෙමෙයි මේ මං කිව්වේ මේ තාත්තා ගියා කියලා. ඒක මිසක්. හරි ගුණපාල. එහෙනම් අපි යන් කන්න. අම්බේ අර නාකියා ගියා නේද? ෂේප් එකේ කන්න පුළුවන් ආයෙත් බඩ පැලෙන්නම. නෝනේ මොකෝ කේන්ති ගිහිල්ලා වගේ. කේන්ති ගිහිල්ලා තමා. කොහෙද මිනිස්සු මෙච්චර වෙලා ගියේ? මම ඉතින් ගුණපාල ගෙදරට ගියා. මේ අපේ උකුම් මහත්තයා ආවයි කියපු නිසා පොඩ්ඩක් එයත් එක්ක කතා බහ කරලා එන්න. ඒකටද ගියේ. හරි මං හිතුවේ රාසිරාගෙන් රා බොන්න ගිහිල්ලයි කියලා. හරි ඒක නෙමේ. ඔක්කොම සීයේ කොහොමද ඉතින් මේ දවස්වල ඉතින් සපසනීපයම? සපසනීපනන් දුවේ මාර සැපෙන් ඉන්නේ. මේ ඇවිල්ලා ඉන්නවා කියන්නේ ඉතින් දන්නවනේ මාර සැපෙන් ඉන්න පුළුවන් ඉතින්. හරි ඔක්කොම සීයේ. ඒක නෙමේ. අද දවල්ට ඉතින් මෙහෙම බත් කටක් කාලා යමු ඉතින්. ඔව් දුවේ බත් කටක් නෙමේ බත් කටවල් දෙක තුනක්ම කාලා යමු ඉතින්. හරි ඒක නෙමේ. අපේ ගුණපාලත් එක්ක පොඩ්ඩක් ඉතින් ওই වටේ පිටේ ගිහිල්ලා එන්නකෝ. පරණ කට්ටියවත් ඉතින් හම්බෙන්න පුළුවන් එතකොට. ඔව් දුවේ ගොඩාක් කට්ටිය මට හම්බෙන්න තියෙනවා. විශේෂයෙන්ම ඥානපාලව හම්බෙන්න තියෙනවා. සොත්තිපාලව හම්බෙන්න තියෙනවා. ගොඩක් කට්ටිය හම්බෙන්න තියෙනවා දුවේ. හරි ඔක්කොම සීයේ. එහෙනම් ඉතින් ඒ කට්ටියවත් හම්බෙලා ටිකක් දවල් වෙලා එන්නකෝ. කෑම ටික හදලා තියන්නම්.
ඒක නෙමේ ගුණපාල. අපි අද වෙනසකටත් එක්ක කියලා කෙහෙල් කොලේ බත් කමුද? ඔක්කොන් 100ත් ඇවිල්ලා ඉන්නේ. හැබැයි ඉතින් මෙතන කෙහෙල් ගහෙන්නම් කපන්න හම්බෙන්නේ නැහැ. ඒකේ පණුව වගේක් ගහලාද කොහෙද ඒකෙන් කපන්න බෑ. හරි නෝනේ. අපි ඉතින් එන ගමන් කෙහෙල් කොලේකුත් කපාගෙන එන්නම්කෝ. හරි මහත්තයා. එහෙනම් මං යන්නම් උයන්න. හරි. ඔක්කොන් 100 එහෙනම් යන් අපි අර පැත්තට පොඩ්ඩක්. සුමිහිරිපානේ පදමට ගහලා හෙට මැරුණා තිතට සපයි අද ජොලි කරලා. ඇත්තටම උකුන්සී ඔය ආපු එක නම් ගොඩක් හොඳයි ඈ. නැත්තම් මෙහෙම බොන්න තියාඩමනේ ගෙදරින් වතුර උගුරක්වත් බොන්න හම්බෙන්නේ. අන්න ඒකනේ කොල්ලෝ වටින්නේ. අපෙත් ඉතින් එහෙට වෙලා අර කච යහගෙන අරෝගේ වාහනේ කැඩිලා යනම ගොළුවේ නැතුව ඉතින් මෙතනට පොඩ්ඩක් ඉතින් අඩියක් ගැහුවා ඉතින්. අන්න ඒකනේ අංකල් කාල මරණං අකාල මරණං කියලා ඉතින් කාලම මැරෙමුනේ. සිරිපාල දැන් බීලිවරද කියන්නේ? මේ සාන්ත මල්ලියනේ. මොකෝ සාන්ත මල්ලියෝ කේන්ති ගිහිල්ලා තියෙන්නේ. මනුස්සයෝ කේන්ති යන්නේ එක සාධාරණයිනේ. තොපි මෙතන බොනෝ මදියට කෑ ගහනවත් එක්ක මේ වාඩිය හොරෙන්නේ මනුස්සයෝ කරන් යන්නේ. තොපි ඇවිල්ලා මෙතන කෑ ගහ සින්දු කියන්න ගත්තට පස්සේ පොලිසියෙන් පැන්නොත් ඕදවක් කියන්නේ. හරි අපි යන්නම්. උක්කුන්සියේ යමන් එන්න මේ මෙතන මෙයාට වාඩිද්දාගෙන කෑ ගහන්නත් එනවා. යකෝ මුන් හොරෙන් කසිපු පෙරන්නේ යෝ මේවා කරන්න හොඳයි මේ ගමේ. ඇවිල්ලා සින්දුවක් කිව්වම තමයි ප්‍රශ්නේ. යමන් සිරිපාල කොල්ලෝ යන්න. ඕන එකක් කරගන්නෝ. බොන්න බැයි නම් මෙතන නාගන්නෝ. මං යනවා යන්න. හැබැයි මෙතනට පොලිසිය ආවොත් මං උඹලා දෙන්නව තමයි අල්ලගන්නේ. මූගේ කටනම් හරියන්නේම නෑ. උක්කුන්සී අපි මෙතනින් යමු. නැත්තම් අහගෙන නැති නඩුවලට අපිටත් කන්න වෙයි දන්නේ නෑනේ. ඔව් සිරිපාල පුතේ යන්. උක්කුන්සී අපේ නෝනා දෙන ගමන් කෙසල් කොලයක් කපාගෙන ඉන්නේ කිව්වනේ. ඔය ආපු සුබ නිමිත්තට. ඉතින් මේ කෙසල් ගහ හොඳයි දුක්කුන්සී. ආයෙත් අහනවා කොල්ලෝ මේ ගහ නම් සුපිරියටම හොඳයි. මේ කොහේ කෙහෙල් ගහක්ද? මේක නම් උක්කුන්සී මගේ නෙමේ. හැබැයි ඉතින් කමක් නෑ. ගමේ දේවල්නේ. හරි කොල්ලෝ එහෙනම් ඉක්මනට කපලා ගනින්කෝ. ගෙදර යන්නත් පරක්කු වෙනවනේ. හරි උක්කුන්සී කෝ දෙන්න මන්නේ මං කපන්නම්. අද කොටනවා ඔන්න බලාගන්න උක්කුන්සී ආයෙත් ලොවෙත් නැති වෙන්න මෑ. පුතේ ඉක්මනට එන්න බලන්න. මෙන්න මේ පැත්තෙන් සද්දයක් එනවා. මොකද්ද දන්නේ? පොඩ්ඩක් ඉන්නම් මේ. එන්නම්. අර බලන්න පුතේ අර අපේ කෙසල් ගහ එළවෙනව නේද? පොඩ්ඩක් අපි ගිහිල්ලා බලමු. හරි අම්මේ යන් බලන්න. පේනවද පුතේ? කලිනුත් මුන් තමයි අපේ කෙහෙල් ගහේ කෙහෙල් කපන්න ඇවිල්ලා ඇත්තේ. බලන්නකෝ. පොඩ්ඩක් ඉන්නකෝ අම්මේ ගිහිල්ලා බලන්න මොකද්ද කියලා. සිරිපාල කොල්ලෝ මේ මොකද්ද මේ කරලා තියෙන හරක් වැඩි? හරක් වල නෙමේනේ. කෙහෙල් ගහ බිම දාන්න බැරි නිසා මන්නෙන් ගහලා කැනක් හරි ගත්තා. කැන හරි කමු ඉතින්. කැන් කන්න තමා. උඹලට දෙන්නම් ආයෙත් කැන් කන්න අපි. හද්දෙයනේ මේ සිරිපාල අයියා නේද? මොකක්ද අනේ වාමේ කරන ලැජ්ජ නැති වැඩි? මොකද්ද ලැජ්ජ නැති වැඩි? මේක ලැජ්ජ තියෙන වැඩක්. ඔයාගේ කටනම් අඩු වෙන්නේ. පුතේ මේ දෙන්නව අල්ලගන්න. ඉඳහල්ලා අද තොපි දෙන්නට. සිරිපාල කොල්ලෝ වාරෙන් ඔන්න ඔය කැනත් අරගෙන මගේ පස්සෙන්. අන්න අම්මේ නා කියා පැන්නා. අන්න අරුත් පැන්නනේ. අම්මේ දැන් මොකද කරන්නේ? හරි පුතේ ඒකට කලබල වෙන්න එපා. කාන්තිලා ගෙදරට යන්කෝ. කාන්තිලා ගෙදර තමයි ඔය 100 මේ දවස් ටිකේ ඉන්නේ. යන්කෝ බලන්න. හරි යන්. මුන් දෙන්න කර වැරද්දට අනිවාර්යෙන් මොකක් කර දඬුවමක් දෙන්න ඕනි. මහත්තයා එළිය මොකක් හරි වෙනවද දන්නේ? මහා හයියෙන් කෑ ගහගෙන කවුරු හරි දුවගෙන එනවද කොහෙද මේ පැත්තට? ෂුවර් එකට අම්මේ මට එක දෙයක් නම් කියන්න පුළුවන්. ඔය එන්නේ අපේ 100යි තව කවුරු හරි තමා. හම්බෝ දුවලා මාර මාන්සිය උක්කුන්සියේ. තාත්තේ සිරිපාල අයියේ මේ මොකද්ද මේ කේල් ගණන් කුස්සන් කොහේ ඉඳන්ද මේ දුවගෙන එන්නේ?
නෑ කොල්ලෝ මේ සිරිපාලගේ වත්තෙන් අපි කෙහෙල් කෑරක් ඕගොල්ලන්ගේ වත්තෙන්ද කෙහෙල් කෑන් කැපුවේ සිරිපාල අයියේ කියන්නකෝ. ඈ මෙතන මොකද්ද උක්කුන් සීයේ වෙන්නේ? අනේ කවුරු හරි මට කියන්නකෝ මෙතන මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. වෙච්ච දේ තා මුන් දෙන්න අපේ වත්තට පැනලා කෙහෙල් කෑනක් උස්සන් දිව්වා. ඕ කාන්ති මිස් වත්තටම තියෙන්නෙත් එක කෙහෙල් ගහයි. ඒකෙනුත් මුන් උස්සන් ආවනේ. හරි ඒ කතන්දර වැඩක් නෑ. දැන් මේ ගත්ත කෙහෙල් කෑන්ට අපිට සල්ලි දෙන්නකෝ. නෝනේ මගෙන් නම් 7-5ක්වත් ඉල්ලන්න එපා. අනේ මහත්තයා මට සල්ලි දෙන්න මං ගාව සල්ලි නෑනේ. ඉතින් තාත්තන්ඩිගෙන් ඉල්ල ගන්න. හරි මල්ලි කාක්කේ මං සල්ලි ටික ඔයාට පහුවෙන්දට දෙන්නම්. හරි කාන්ති නංගිගේ වචන විශ්වාස කරලා අපි යන්නම්. එහෙනම් පුතේ අපි යන්. එහෙනම් යන්. අම්මෝ ඇති අන්තන් කාන්ති දුවේ යවා ගත්තා. නැත්තම් තියෙන දත් ටිකත් බඩට යවලා තමා අරු නවතින්නේ මගේ. තියෙන දත් ටික විතරක් නෙමේ. තව චුට්ට දවසක් යද්දි මොනා බඩට යවලා නවතියිද දන්නේ නැහැ මිනිස්සු අල්ලලා. හරි සිරිපාල පුතේ ඔන්න ඔය කන ඔතනින් බාලා අපි යමන් කන්න. හරි උකුන් සීයේ අපි යන් එහෙනම්. හරි නෝනේ අපිත් ගිහිල්ලා කමු. නැත්තම් අපිට කන්න දෙයක් ඉතුරු වෙන එකක් නෑ. සිරිපාල පුතේ මෙන්න මේ චිකන් කෑල්ලත් ගන්න. අවුලක් නෑ. අඩේ මගේ චිකන් එක. අනේ සීයේ. ඕ සීයේ චිකන් එක කන්නේ නවතින්න. අනේ රත්නදීප සීයේ ඔය දෙන්න මරා ගන්න නැතුව ඉන්න. අපි එනවා. අයියෝ සීයේ ඔය දෙන්නගේ මරා ගැනීම නවත්ත ගන්නවද? ඔය දෙන්නගේ මරා ගැනීම තව දවස් 2-3ක් තිබ්බොත් මාව පිස්සන් කොට තමයි ගිහිල්ලා දාන්න වෙන්නේ.